මේ පෞගිය දවස්වල ඇතිවෙච්ච මහා ඛේදවාචක තත්ත්වය වාසුලි තත්ත්වය දිත්තා සුලිගුණාටුවෙන් පස්සේ හැමෝම අදහසක් බලාපොරොත්තු වෙනවා මේ දෙසැම්බර් මාසේ සහ ඉදිරියට තියෙන්න පුළුවන් කාලගුණය කොයි වගේ එකක් වෙයිද කියලා. එතකොට විශේෂයෙන්ම ඊසාන දිග මෝසමනන් සක්‍රිය වෙනවා කොහොමත් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මුල් සතිය වෙනකම් මෙන්න මේ උතුරු නැගෙනහිර සහ ඒ වගේම උතුරු මැද වයඹ පළාත්වලට තදටම වහිනවා. ඉතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට දෙසැම්බර් මාසේ 4 වෙනිදා ඉඳලා 8 වෙනිදාට ටිකක් වැඩි වැස්ස කොළඹ ගාල්ල ඒ වගේම දකුණු පළාත්වල මෙන්න මේ නැගෙනහිර සහ උතුරු පළාත්වලට මිලිමීටර 15-20 වගේ ඉක්ම වූ වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ඒ වගේම දෙසැම්බර් මාසේ 8 වෙනිදා සාමාන්‍ය වැස්සක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නැගෙනහිර සහ උතුරු පළාත්වලට. ඊට පස්සේ දෙසැම්බර් මාසේ 9 වෙනිදා ටිකක් වැස්ස වැඩි ටිකක් කල්පනාවෙන් ඉන්න මාතලේ දිස්ත්‍රික්කයට මොනරාගල බදුල්ල වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය වැස්සක් ඇති වෙන්න පුළුවන් මිලිමීටර 20ක වගේ. කොළඹ සහ ගම්පහ වගේ දිස්ත්‍රික්කවලට වැසි ලැබෙන්න පුළුවන්. උතුරු පළාත්වලට අනුරාධපුරයට සහ උතුරු පළාත්වලට වැසි ප්‍රමාණය ටිකක් වැඩි. දෙසැම්බර් මාසේ 10 වෙනිදා සාමාන්‍ය ඊසානතික මෝසම් වර්ෂාවෙන් ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනයක් තමයි තියෙන්නේ. දෙසැම්බර් මාසේ 10 වෙනිදා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වර්ෂාපතනයේ අඩු තත්ත්වයක්. දෙසැම්බර් මාසේ 11 වෙනිදා ආයසරයක් වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිලිමීටර 30 ඉක්ම වූ වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හම්බන්තොට මුණරාගල කියන දිස්ත්‍රික්ක දෙක මෙතන තියෙන්නේ. ඒ වගේ හම්බන්තොට මොනරාගල දිස්ත්‍රික්ක දෙක ඇරුණාම උතුරු නැගෙනහිර මධ්‍යම බස්නාහිර දකුණු කියන පළාත්වලට වැඩි වර්ෂාපතනයක් දෙසැම්බර් මාසේ 11 වෙනිදා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දෙසැම්බර් 12 වගේ වෙනකොට වර්ෂාපතනය ටිකක් තද වෙන්න පටන් ගන්නවා, වැඩි වෙන්න පටන් ගන්නවා. දෙසැම්බර් මාසේ 13 වෙනිදා වගේ 14 වෙනිදා වගේ වෙනකොට වර්ෂාපතනය තරමක් අඩු වෙලා සාමාන්‍යයෙන් අපිට දෙසැම්බර් මාසේ මැද වෙනකොට වර්ෂාපතනය අඩු වගයකට ලක් වෙනවා. මේ තියෙන්නේ දෙසැම්බර් මාසේ 15 වෙනිදා ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු රේන්ෆෝල් එක කොහොමද ලංකාවේ එක එක දිස්ත්‍රික්කවලට ලැබෙන ප්‍රමාණයන් කියලා රත්නපුර දිස්ත්‍රික්කය සහ ගම්පහ කියන දිස්ත්‍රික්කවලට පමණක් මිලිමීටර 15ක වගේ වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අනාවැකින් පළ කරලා තියෙනවා. අනෙක් දිස්ත්‍රික්කවලට ලොකු වර්ෂාපතනයක් මේ දෙසැම්බර් මාසේ 14න් පස්සේ නැහැ. එහෙනම් ඔයා මෙන්න මේ කියන දවස් ටිකේ අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න. ඒ තමයි දෙසැම්බර් මාසේ මේ හෙටින් පටන් ගන්න 5 වෙනිදා ඉඳලා 11 වෙනිදා දක්වා ටිකක් තද වැස්සක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය මධ්‍ය කඳුකරයට රිවර්ස්ටර්න් වලට ලැබෙන වර්ෂාපතනයේ හින්දා ඒ කඳු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම තෙත සහිත වෙලා තියෙන්නේ නිසා සංතෘප්ත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කඳු නායෑමේ අවදානමක් තියෙනවා. එතකොට මේ සමස්තය මෙතන කාලගුණ විද්‍යාවකින් දක්වලා තියෙනවා නොවැම්බර් මාසයේ 28 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසයේ 25 දක්වා වර්ෂාපතනය සාමාන්‍ය විදිහට ලැබෙනවා. අපි දැන් බලමු මෙතන කොහොමද ලංකාවට මේ නොවැම්බර් මාසයේ ඉඳලා ජනවාරි මාසේ ඒ වගේම පෙබරවාරි මුල දක්වා ලංකාවට වර්ෂාපතනය ලැබෙන්නේ කියලා. එතකොට ඊසාන දිග මෝසම් වර්ෂාව අපිට ලැබෙන්නේ ලංකාවේ ඊසාන දිග පැත්තේ. සාමාන්‍යයෙන් නිරිත දිග වර්ෂාපතනයට වඩා ඊසාන දිග මෝසම් වර්ෂාපතනය ටිකක් අඩුයි. ඒකට හේතුව මෙතන තියෙන බෙන්ගාල ගොක් ආශ්‍රිත කුඩා ජලතලයක ඉඳලා තමයි මේ නැගෙනහිර ප්‍රදේශයට එහෙම නැත්නම් ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශවලට වර්ෂාපතනය ඇති වෙන්නේ. ඒ නමුත් ඕගොල්ලෝ මධ්‍ය කඳුකර ප්‍රදේශයක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ තමයි මේ කඳුකර ප්‍රදේශ සංතෘප්ත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ජලය උපරිම තත්ත්වයට ලක් වෙලා තියෙන්නේ 100%ක්
මේ පස තුල ජල අංශු තියෙනවා. පස තුල ජල අංශු තියෙනවා. එතකොට ඒ පාංශු කාදනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සරල සිංහලෙන් කියනවා නම් නායෑමට ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා කඳු ප්‍රදේශ ආශ්‍රිත පිරිස් මොකද මේ සතිය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න අවතැන් කඳවුරු වල ඉන්න අය නැවතත් පදිංචියට යනවා නම් ආරක්ෂිතයි කියලා කඳු බෑවුම් සහිත ප්‍රදේශවල පරිස්සමෙන් ඒ තැන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ හෝ පතල් ගැනීම් කාර්යාංශයේ හරි වෙනත් ඒ සම්බන්ධ ආයතනයක් දැනුවත් කරන තුරු ඒ පැත්තට යන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න හැමෝටම දරුවන් සරණයි.